වෙයිද අපි ඇවිල්ලා ඕල්මනක් කලන්න නිකන් ඕල්මන නෙවෙයි අදල්ලන්න දෙන්නේ පොලිස් ඕල්මන. යා ඉන්නවත් දන්නේ අපි ඔහොම මේ පාරේ තමයි ඉන්නවා කියලා අපිට ඒවල තියෙන වීඩියෝ එකට එහෙම හම්බෙලා තියෙනවා. මැරිච්ච විදිය කියන්නේ මැරිච්ච විදිය මොකක් හරි ඉස්සරහ. හොයිද එයා මැරලා තියෙන්නේ. එයා ට්‍රැෆික් එකේ කට්ටියක් නවත්තනවාතිද හොරබ. එද්දී එක්කෙනෙක් නවත්තනවාතිද ඒගොල්ලෝ යාට ගහලා එයා මැරිලා. එයා පාරේ නිකන් යන කට්ටියටත් බොරුවට වැරදි පටවලා වද දෙන කතාවක් තමයි අපේ ඒජන්සියට ඇවිල්ලා තියෙන්නේ. අපි ආව හොයාගෙන කොහොම හරි ගිහිල්ලා අල්ලගමු. එයාව කොහොම හරි අල්ලගන්න ඕනේ. මොකද එයාගෙන් ගොඩක් කට්ටිය දැන් එයා ඉන්න මැරිලා තියෙනවා. මේ ළඟපාතම ඇති අර අතන තියෙන්නේ අර තුම්මංගන්දියක් වගේ. එතන ඇතිනේ. බැරිවෙලත් දැන් මෙතන හිටියේ නැත්තම් අපි තව චුට්ටක් ඉස්සරහට ගිහලා හොයමු. හරි. එහෙනම් අපි බලමු. මේ මෙතන බැරිවෙලත් අපිට හම්බුනත් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. එයා මෙතරත් නෑ වගේ ඉන්නවන සාමනේ සද්දයක් හරි ඇහෙන්න ඕනේ. මොකද සද්දෙකුත් නෑ. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. මට මේවල තව කතාවක් කියන්න තියෙනවා. අර හම්බෙන අපි මං එක්ක කියන්න. කලින් එපිසෝඩ් එකේදී මට එන්න බැරුණ පොඩි කින්ද පැන්තයි රකුණුයි තමයි ආවේ. කෝබ්‍රාත් ඒ එපිසෝඩ් එකේදී ආවේ නෑ. සෝරි කෝබ්‍රා නේ වයිපර් එක වගේ සත්තුනේ. කොයි තරේ අරය තාම හම්බුන්නේ නෑ. සද්දයක් නැගුණා. අපි ඉස්සරහට ගිහින් බලමු. අතන ඉන්නවා වගේ පේන. හරි අතන එයා ඉන්නවා මට පේනවා. තව ගොඩක් ඉස්සර ඉන්න මම zoom කරලා බලවුවේ. අපි එතෙන් දැන් අපේ බයිසිකලේ. යා ඉන්නවා දුර. මොකක් වෙයිද දන්නේ ළඟට ගියම මෝටර් බයිසිකල් කාලෙත් පොලිසිය අල්ලන වැඩි මොකද බලුවෝ ඉන්නේ. ඒක මෝටර් බයිසිකල් වල පැටි එකේ කියලා තියෙනවා. 40කට වීදියේ පොලිසිය අල්ලන්නේ ලයිට්. හයි. බයිලා බයිසිකල් එක අයිසේ. සයිස් එක. ඔය අයිසනේ. ෆුට්බෝල් ගියා තමයි දන්නේ නැද්ද ඉතින් ෆුට්බෝල් එක පදින්නේ කොහොමද කියලා. කාච්චරමිය මට අමාරුයි. ඒක දන්නවා. Natural තමයි ගණන් ගන්න එපා.
මම කොහොමද මේක කරන්නේ? මම දීපාවලිය තන ගොඩක් මාසේ මේ කිලෝමීටර් ගානක් ඉඳන් මේ යන්නේ. කොහොරි අද නම් මේ වැඩේ කරගත්තේත් අද පුළුවන් අල්ලන්න පුළුවන් වෙයිද කියලා මට විශ්වාස නැහැ. මේ හොල්මන පේනවාගෙන ගොඩක් අමාරු හොල්මලා. ඔය හොල්මන කොච්චර බයලු වුණත් අල්ල ගන්න පුළුවන්. මේ හොල්මන එහෙම අල්ල ගන්න පුළුවන් ලේසි හොල්මනක් නෙවෙයි. මේ හොල්මන ඉන්න විදියෙන් පේනවා. මේ හොල්මන අල්ලන්න දෙද්දි බා පැන්ත මට කිව්වා ටිකක් අමාරු හොල්මනක් තියෙන්නේ. අමාරු හොල්මනක් තියෙන්නේ අවුලක් නැද්ද කියලා මම නම් කමක් නැහැ කියලා ආවේ. කොහොම හරි මෙයාව අල්ලන්න ඕනේ. ඔය හොල්මන ඈතට යනවා. අපි zoom කරලා බලමු. මේ හොල්මන වෙන හොල්මන. ඔගේ තමයි නයිට් ඩියුටි කරන හොල්මන. දාල්ට මේ පාරේ කාටවත් මේ හොල්මන හම්බෙලා නැහැ. හොල්මන නොපෙනී යනවා වගේ යනවා. ආයේ ඉද කියලා තව පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අතන මං කියන්නේ මාව එයාට පෙන්නලා නැද්ද කොහෙද පොඩ්ඩක් හැරිලා බලනවා. මෙයා නම් ගියා වගේ කියන්න බෑ. අද නම් මට මෙයාව අල්ලන්න වෙන්නේ නැහැ. අද නම් මට මෙයාව අල්ලන්න බැරි වගේ. මම තාව ටික දෙනෙක් එක්කම ඇවිල්ලා මෙයාව අල්ලනවා. මේ ලේසි වල්ම නෙවෙයි. මං අද එනකොටම ඒජන්සියෙන් පැන්ත තව කට්ටියක් එවන්න ගියා. මම ඕනේ නැහැ කියලා ආවේ. කෝකටත් බෑ ඒගොල්ලොත් එක්කම යනවා. මේ හොල්මන පේනවා වගේ නෙවෙයි ගොඩක් අමාරු හොල්මනක්. කොහොම හරි මම ඊළඟ සැරේ තව කට්ටියත් එක්කම එන්න. එහෙනම් මම අදට යනවා. මට ගොඩක් අමාරුයි. ඊළඟ දවසේ මම ලොක්කයි කියපු විදිහට ලොක්කයි කියන්නේ පැන්තරමයි. පැන්තේ කියපු විදිහට තව කට්ටියක් එක්කම එන්න කෝබ්‍රා එහෙම. එහෙනම් අදටමයි යනවා. ආයෙත් වැරදුනොත් කෝබ්‍රාගේ වයිපර් එහෙම එක්කම එන්න. එහෙනම් අදටමයි යනවා.